හෙලෝ කොහොමද මම හිතුවා චූටි ගමනක් යන්න තියෙනවා මේකප් එකක් දාගන්න හැටි ඔයගොල්ලොත් ෂෙයා කරගන්න මේක තමයි ඉතින් මගේ ඩ්‍රෙස් එක මම ඒක වීඩියෝ එක අවසානයේ පෙන්නන්නම් එහෙනම් දැන් අපි බලමු කොහොමද සිම්පල් මේකප් එකක් මේ කලර් එකට මේකට මැච් වෙන දාගන්න කියලා මේ තියෙන්නේ මම ගන්න මොයිස්චරයිසර් එක අපි ඒක ගාමු ඊට පස්සේ තමයි මේකප් එක වටන් ගන්නේ අද නම් මම ෆවුන්ඩේෂන් එකක් ගන්නවා මෙන්න මේ පවුඩර් එක තමයි ගන්නෙ මෙන්න මේ කලර් එක මගේ මූණට ගැලපෙන එකක් නැත්තම් මේ මම මේක තෝරගන්නේ පිටි ගාලා වගේ නැත්තම් සුදු වෙලා තියෙන පවුඩර් වලට වඩා අපේ හැමේම පාට එකක් තෝරගත්තොත් නැචරල් විදිහට මේකප් එක කරන්න පුළුවන්. අනික මේ වෙඩින් එකකට එහෙම යන මේකප් එකක් නෙවෙයිනේ. ඒ නිසා මේ කොහේ හරි යන එකක් නිසා මේකප් එක ස්කින් ටෝන් එකටම තිබ්බාම නැචරල් විදිහට පේනවා. කියන්නේ මේකප් එකක් නෑ වගේ. මේකප් එකෙන් පස්සේ කියන්නේ ෆවුන්ඩේෂන් එක අපි ගෑවනේ. ඒකෙන් පස්සේ මම පොඩ්ඩක් අයිබ්‍රෝ එක මේ විදිහට පීර ගන්නවා. මොකද ඒකේ ෆවුන්ඩේෂන් ගෑවිලා තියෙනවා. මෙන්න මේකෙන් අඩු පාඩු තැන් පුරව ගන්නවා. ඔයගොල්ලන් දන්නවනේ මගේ අයිබ්‍රෝ එකේ මෙන්න මෙතන මේ පැච් එක අන්න එකට පුරව ගන්න. ඒක තමයි මට පුරවන්න තියෙන දේ. ඊට පස්සේ මේ බ්‍රවුන් කලර් පෙන්සිල් එකෙන් මේ විදිහට නැචරල් විදිහට පේන්න අඳ ගන්නවා. බ්ලැක් වලින් අඳින්න යන්න එපා. එතකොට ඒක නැචරල් විදිහට පේන්නේ නැහැ. නිකන් අපි නිකන් මහා මුදුවට පේනවා. ඊට පස්සේ ආයෙත් මේකෙන් පීර ගන්නවා. හරි. ඇත්තටම මට අද ලිප් බාම් එක ගන්න අමතකුණා මුලින්ම. මම දැන් තමයි ලිප් බාම් එක ගන්නෙ. මේ ජැනට් එකේ ලිප් බාම් එකක්. මේක තමයි මම බ්ලෂ් කරන එක. මේක නම් ඇත්තටම බ්ලෂ් එකක්ම නෙවෙයි මේ ලිප් ග්ලොස් එකක්. ඒත් මේකේ ලස්සන බ්ලෂ් වෙනවා. මේ තියෙන. ගාලා බලමු. පස්සේ අපි මේක මේ විදිහට ලස්සන විදිහට මේක මෙහෙම උඩට අතුල්ලන්න එපා. මේ විදිහට ගාන්ට එක මේ විදිහට මෙහෙම විදිහට පොඩ්ඩක් ටච් කර කර අපිට ඕන විදිහට ඕන පැති වලට යවා ගන්න. නහයත් එහෙමයි. ඒක විහිදුවා ගන්න තමයි තියෙන්නේ. හරි. ලොකුවට බ්‍රෂ් වෙන්නේ නැහැ. මම ඒ නිසා තමයි මේක ගන්නෙ. ඇයි දන්නවද ලොකුවට බ්‍රෂ් වුණාම බෝනික්කෝ වගේ. මම එහෙම ආසයි. ඇත්තටම ගොඩාක් බඩු ඕන නැහැ අපිට සිම්පල් මේකප් එකක් දාගන්න. අපිට අයි ෂැඩෝ ඒ වගේ දේවල් ඕන නැහැ. ඒ දේ අපිට ලිප්ස්ටික් එකකින් එක්ක බ්ලෂ් එකකින් ලිප් ග්ලොස් එකකින් උනත් කරගන්න පුළුවන්. එතකොට මේක මේ කලර් එක ඇත්තටම ගොඩාක් නියුට් කලර් එකක්. මම මේකෙන් චුට්ටක් අර මගේ හයිලයිට් වෙන්න ඕනේ හැමදාම වගේ හයිලයිට් කරගෙන යනවා. මේ විදිහට මේ කලර් එක අපිට කන්සීලර් එකක් වගේ යූස් කරන්නත් පුළුවන්. පොඩ්ඩක් මම මේක කන්සීලර් එකකටත් නෙවෙයි මම නම් මේක යූස් කරන්නේ. චුට්ටක් හයිලයිට් වෙන්න ඕන දැන්. පොඩ්ඩක් මම මේකෙන් හයිලයිට් කරගන්නවා සහ කට් කරගන්නවා. මොකද දන්නවද? මගේ මේ ස්කින් එකේ කට් වෙන්න ඕනේව ගොඩාක් තියෙනවා. මොකද මගේ මේ හැම ගොඩාක් මූණේ පළල්. කියන්නේ චුට්ටක් බෝල් මූණක් තමයි මට තියෙන්නේ.
ඉතින් මම මේක චුට්ටක් මේ විදිහට මේකෙන් කට් කරනවා. කට් කරන එකකින් වෙන්නේ අපි ගොඩක් ඩාර්ක් පාටකින් තමයි අපේ මූණේ අඳින්න ඕනේ. ඒ කට් කරන ඒරියාස්. ඊට පස්සේ අපේ ෆෙයා එකක්නේ අපේ මූණේ තියෙන අපි දාපු ෆවුන්ඩේෂන් එකෙන් එතකොට අර ඩාර්ක් කලර් එකකින් ඒක කට් වෙන්න මෙහෙම ඇඳහම අපිට ඒක අඩුවට පෙනිලා අපේ මූණේ අපි ලයිට් කලර් එකකින් අර ෆෙයා කලර් එකකින් හරි අපේ මූණ මේකප් කරපු එක විතරක් ඉස්මතු වෙලා පේනවා. මේ වගේ ටිකක් අර ඩාර්ක් කලර් එකකින් අපි ඒ ඒරියාස් ලකුණු කරලා ඒක උඩ පොඩ්ඩක් ටච් කරලා මේ විදිහට ලස්සනට හදාගත්තට පස්සේ අපිට ඒව අඩු කරලා පෙන්නනවා. ලයිට් කලර් එකකින් ඒක වැඩි කරලා පෙන්නනවා. අඩු කරලා පෙන්නනවා ඩාර්ක් කලර් එක. මෙන්න මේකෙන් තමයි අද මම පොඩ්ඩක් අයි ෂැඩෝ ගන්නෙ. මේක ලිප් ග්ලොස් එකක්. ඒ වුණාට මම මේකට හරි කැමතියි. මේක මේ සිම්පල් මේකප් එකක් නිසා තමයි මේ වගේ දේවල් යූස් කරන්නේ. නැත්තම් එහෙම නැහැ ඕනේ. එතකොට අපිට අයි ෂැඩෝ එකක් තියාගෙන අයි ෂැඩෝ කරන්න පුළුවන්. මේ සිම්පල් මේකප් එකකට අපිට එහෙම ඕන නෑනේ අයි ෂැඩෝ එහෙම ගොඩ ගාගෙන යන්න. එහෙම ගාගෙන යන ආසයක් ඉන්නවා. මම නම් ඉතින් මේ විදිහට තමයි ගන්න. ෂයින් එකත් එක්ක මම ආසයි එක තියනවාට. මං අයිලයින් අඳින්නේ නැහැ. ඔයගොල්ලෝ මේක දන්නවා. අන්ඩර්ලයින් එක තමයි අඳින්නේ. අප්ලයින් එක අඳින්න ගියොත් එහෙම මම යකුවෙක් වගේ පේනවා. මං ඇත්තට මේක අඳින්න ගොඩාක් පාස්ත නැහැනේ. අපි බලමු අන්ඩර්ලයින් එක මම මේ බ්ලැක් කලර් අයිබ්‍රෝ පෙන්සිල් එකෙන් අඳින්නේ කොහොමද කියලා. ඒකත් මම මේ විදිහට මෙන්න මේ කෝණ එකේ විතරයි අඳින්නේ. මෙන්න මෙහෙම. විදිහට තමයි ඒක මම අඳින්නේ. එතකොට මගේ ඇස් එහෙම ලොකුවට පේන්නේ නැහැ. උඩ ලයින් එක ඇඳොත් නම් මම පොඩ්ඩක් නපුරුයි වගේ පේනවා. දැන් ලිප් ලයින් එක අඳින්නයි යන්නේ. මෙන්න මේ කලර් එක. අනේ ඇත්තටම මේක ඔක්කොම මැකිලා ගිහිල්ලා. මට පෙන්වන්නවත් ඉතින් මොකද්ද කියලාවත් මට මතක නෑ නේ මේ. මැකිලා ගිහිල්ලා. රෙඩ් කලර් ලිප්ස්ටික් මගේ ගොඩක් තියෙනවා. ඒ අතරින් මම ෆේවරිට්ම ලිප්ස්ටික් ටික තමයි මේ ටික. මෙන්න මේ බ්‍රෑන්ඩ් එක නම් ගොඩාක් හොඳයි. ඔයගොල්ලන්ට මම කියන්නේ තොල් කළු වෙන්නේ නැහැ මේකට. මේක ඔයගොල්ලෝ කැමති නම් ගන්න මෙන්න මේ බ්‍රෑන්ඩ් එක. මේ කලර්ස් දෙකක් තියෙනවා. මේ කලර් එක number 9 MT number 9 එක British Cosmetic වල මේ කලර් එක number MT number 21 මේක 9 මේක 21 කැමති එකක් ගන්න. මේ දෙකම ලස්සනයි. මෙන්න මේක නම් මික්ස් රෝස් එකක්. මෙච්චර බෑන්ඩඩ් එකක් නෙවෙයි. මේකත් හරිම ලස්සනයි. ඒතර මේක ඉවර වෙලා. රෙඩ් කලර් එක ගොඩක් තියෙනවා. මේක නම් මෙරුන් මේක ටිකක් ස්ට්‍රෝබෙරි කලර් එකට චුට්ටක් යනවා. මේ තියෙන්නේ. මේක උනත් ලස්සනයි. මේක චුට්ටක් පින්ක් එකට වැඩි නිසා මම හිතුවා මෙන්න මේ දෙක මික්ස් කරලා ගන්නවා කියලා. මේක ගන්න ඕනෙත් නෑ ඒක චුට්ටක් ගාලා බලමු. මේ තියෙන්නේ ලස්සනයි. දැන් අපි බලමු මොකද දාන ඉයරින්ග්ස් දෙක කියලා. මම අතන ගේවට මාරු කරලා දාන්න පුළුවන් කෑලි. ඉතින් මේකේ කෑල්ලක් රෝස පාට එකකුයි මේ ගෝල්ඩ් එකකුයි තමයි මේ පෙති තිබ්බේ. ඉතින් මම ගෝල්ඩ් එක විතරක් තියන්නේ පින්ක් එක ගලවලා දැම්මා. එතකොට මේක මේ විදිහට දාන්න පුළුවන්. පින්ක් එක විතරක් දාන්නත් පුළුවන්. ආයෙත් නැත්නම් මේ දෙකම දාන්න පුළුවන්. මේක විතරක් දාන්න පුළුවන්. මම හිතුවා මේක දානවා කියලා. අපි දැන් බලමු කොහොමද hear එක දාන්නේ කියලා. මෙහෙම දාන්නත් පුළුවන්.
මේ විදිහට ලස්සනයි. ඇත්තටම මේ මේකප් එක ගැන කියන්න ඕනේ ගොඩාක් මේකප් එක ලස්සන වෙලා තියෙන්නේ මේ අයි ෂැඩෝ වලට. අයි ෂැඩෝ ඇත්තටම මම ලිප් ග්ලොස් එකකින් ගාපු නිසා තමයි මේ විදිහට ලස්සනට දිලිසෙන්නේ. වැඩි රෙඩ්ුත් නෑ. ගොඩාක් ලිප්ස්ටික් එකට වඩා මම හිතනවා මට ඒක නිසා පොඩි ලස්සනක් ආවා කියලා. මේ විදිහට අයි ෂැඩෝ ගලනොත් ලිප්ස්ටික් එකක් ග්ලොස් එකකින් ගාලා බලන්න. ඇත්තටම අයි ෂැඩෝ එකකින් ගානටත් වඩා ලස්සනට අපිට පේනවා. මේ අද ඉතින් මෙන්න මෙහෙම තමයි මම අන්නේ. තැන්ක් යූ මගේ වීඩියෝ එක බලවට ආයි දවසක එන්නම්. බයි.